ඔයාටත් නිතරම ඔයාගේ සන්ධි සහ මසල්ස් වේදනයිද. ඉතින් මට සන්ධි සහ මසල්ස් වල මගේ මාංශ පේශි වල වේදනාවක් ඇති වෙලා දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙලා මම ගත්ත ක්‍රීම් එකක් ගැන තමයි අද රිවිව් එකක් කරන්න යන්නේ. ඒක මම කොහොමද ගත්තේ? කොහොමද මිල? කොහොමද ඒකෙන් දැන්න සනීපය? හොඳ වුණාද? සයිඩ් ඉෆෙක්ට් මොනවද? මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මගේ සන්ධි සහ මාංශ පේශි ඊටාම වේදනාවක් තිබුණා. ඊට පස්සේ මම බෙහෙත් ගන්න ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ගෙන් මම මෙහෙම රිදෙනවා ගියාට පස්සේ ડોක්ටර් මට දුන්න ක්‍රීම් එක ගැන තමයි මම අද ඔයගොල්ලන්ට විස්තරාත්මකව පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මම දන්නේ මේක ඇත්තටම ඔයගොල්ලන්ට කඩෙන් ගිහිල්ලා මේ ක්‍රීම් එක නම ඉල්ලලා ගන්න පුළුවන්ද කියලා. නමුත් මට ડોක්ටර් කෙනෙක් තමයි දුන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් නිකමට අහලා බලන්න ෆාමසියෙන්. ඔයාලට එහෙම සන්ධි වේදනාවක් මොකද්ද මාංශ පේශි වල වේදනාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේ ඩික්ලොජන් මේකේ නම මම ප්‍රොනවුන්ස් කරනවා හරිනම් ඩික්ලොජන්. ඉතින් මේක ඉල්ලලා ගන්න පුළුවන්. ඉතින් මම මේක විස්තර සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට කියන්න මගේ අත්දැකීමත් එක්ක. ඉතින් මේ මම කිව්වා වගේ මගේ සන්ධි සහ මාංශ පේශි වේදනාව ගොඩක් තිබුණා. ඒ නිසා මම වෙන අසනීපයකට බෙහෙත් ගන්න වෙලාවට මම ડોක්ටර්ට කිව්වා මගේ මෙහෙම සන්ධි සහ මගේ මාංශ පේශි රිදෙන්න ගන්නවා වෙලාවකට කියලා. ඊට පස්සේ ડોක්ටර් මේක මට ෆාමසියෙන් ගන්න ලියලා දුන්නා. ඉතින් මේකේ මම කිව්වත් වගේ නම ඩික්ලොජන් 1% ජෙල් කියලා තමයි ඒකේ ගහලා තියෙන්නේ. ඇත්තම ගන්නවා නම් ඒක ඔයගොල්ලන්ට මේ පේනවා වගේ මේ වගේ තැඹිලි පාට වගේ කහ පාට වගේ සුදු බොක්ස් එක තමයි තිබුණේ. ඉතින් මේ ජෙල් එක වෙන්න තියෙනවා. මේක ඉවර වෙලා තියෙන්නේ ඔක්කොම වයි ගාලා. ඇත්තටම දැන් මේක නැහැ. පොඩ්ඩක්වත් මම බලමු තියෙනවද කියලා. ඉතින් මේක ඇත්තටම ජෙල් එකක්. මේගොල්ලෝගේ මේ ඉන්ෆර්මේෂන් තියෙන ලීෆ්ලට් එකේ උනත් තියෙනවා. මේක ජෙල් එකක්. ඇත්තටම මේක ඇඟට ගද්දි මාරම සනීපයක් දැනෙන්නේ. ඉතින් ජෙල් එක හරීම සනීපයි. හැබැයි මේක ගාපුවම ටිකක් දනවා. නිකන් ඕගොල්ලන්ට ගාලා බලන්න වගේ මසල්ස් මාරම සනීපයක් දැනනවා. ඉතින් මේක පාවිච්චි කරපුවම. ඉතින් මේක මම කොතනින්ද පටන් ගන්න ඉස්සරෝ මම කියන්නම් මේ ජෙල් එක මම ගාලා මගේ ඇත්තටම මගේ මසල් සහ ජොයින්ට් වේදනාව සම්පූර්ණයෙන්ම නැති වුණා. මේක හරිම සනීපයි. ඒ නිසාම තමයි ඔයගොල්ලන්ට මම මේ ජෙල් එක ගැන පොඩි විස්තරයක් රිවිව් එකක් වගේ එකක් කරන්න හිතුවේ. ඉතින් මේ කිව්වා වගේ විනිවිද පේන ස්වභාවයක් තමයි තියෙන්නේ. ක්‍රීම් එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට පේන වගේ මේක ජෙල් එකක්. විනිවිද පේන. ડોක්ටර් කියපු විදිහට ડોක්ටර් අතරම ගාන විදිහ කිව්වේ නෑ. මේ ඒ වුණාට මම උණු වතුරෙන් තවලා සාමාන්‍ය හිම අපි ක්‍රීම් එකක් ඉතින් ගාන්නේ ජෙල් එකක් ඉතින් ගාලා හොඳට සාමාන්‍ය තදින් නැතුව හොඳින් මසාජ් කරලා තමයි ගෑවේ. ඇත්තටම දවස් දෙකක් වගේ ගානකොට මේ මගේ වේදනාව නැති වුණා. ඊට පස්සේ මම ටිකක් දිගටම ගාලා කොහොමද මේක ඉවරුණා. ඊට පස්සේ මම හයි ගන්න ගත්තේ නැහැ. ඇත්තටම මේක හොඳටම මට සනීපයක් දැනුණා. ඒ නිසාමයි ඔයගොල්ලන්ට මම මේකේ රිවිව් එකක් කතා කරන්නේ. ඉතින් මේකේ අර ඉන්ෆර්මේෂන් තියෙන ලීෆ්ලට් එකේ තියෙනවා. ඉතින් මේක කරන්න ඕන විදිහ ගන්න ඕන ඇප්ලයි කරන්න මේකෙන් මොනවද වෙන්නේ මේක මොනවද කරන්න එපා මේකේ ඔන්නෝම විස්තර ටිකක් තියෙනවා. ඉතින් ડોක්ටර් ක්‍රීම් මේ ජෙල් එක ලියලා දුන්නට පස්සේ හරිද ඊට පස්සේ ඉතින් මේ ජෙල් එක යූස් කරන්න ඕනේ මේකේ කියලා තියෙන විදිහට. ඉතින් බලමු අපි මොනවද ඇත්තට මේකේ කරේ. ඇත්තට මට පුරුද්දක් තියෙනවා මේ වගේ මොකක් හරි ජෙල් එකක් බෙහෙත් එකක් ගෙනහම ඒකේ තියෙන ඉන්ෆර්මේෂන් තියෙන ලීෆ්ලට් එකක් තියෙනෝනේ අන්න ඒක කියවලා බලන්න. ඉතින් අපි දන්නවා අපි හැමෝටම මේකේ තියෙන සම්පූර්ණ දේවල් තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න ඕනෙත් නැහැ. ඒ උනාට පොඩි දල වශයෙන් පුංචි අවබෝධයක් ගන්න පුළුවන්. මේ ડોක්ටර් මට කිව්වේ නැති වුණත් මේ ලීෆ්ලට් එකේ මේ ක්‍රීම් එක පිළිබඳව ඒගොල්ලෝගේ ගයිඩ් එකේ තියෙන්නේ දවසට වැඩිහිටියෙක් 3-4 පාරක් ගන්න කියලා. ඉතින් ඒ වගේම මම 3-4 පාරක් ගෑවා. හැබැයි 3-4 පාරට වඩා ගන්න එපා. වෙන කොහෙවත් ඔළුවේ ඔය වගේ තැන්වල ගන්න එපා කියලා තියෙනවා. ගන්න කියන්නේ සමේ. ඒ වගේම මේගොල්ලෝ මම ඔයගොල්ලන්ට මේ ලීෆ්ලට් එකේ තියෙන සම්පූර්ණ විස්තරය කියන්න. මේක ඇස්වල නම් ගෑවෙන්න දෙන්න එපා. ඒ හින්දා ඔයගොල්ලෝ අර හිස රදයක් එහෙම ආවම නාලලේ ගන්න එපා. මොකද මේක පොඩි අර සරක් එනවා නිකන් බේබි ඕඩිකොලොන් තියෙන්නේ. ඒ ඕඩිකලන් සරක් වගේ දෙයක් එන්නේ. ඉතින් ඒ වුණාට ඒක හොඳ ඇති හිසේ වේදනාවට වයි කියලා හිසේ එහෙම ගන්න එපා. මොකද ඇස් වලට හොඳ නැහැ. ඉතින් ඒක ගහලා ඔයගොල්ලෝ ඒක උඩින් ඇඳුම් අඳින්න යන්න එපා. එහෙමත් එපා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්න. මේ ලීෆ්ලට් එකේ ඒගොල්ලෝ ඒ විස්තර කියලා තියෙනවා. ඉතින් කොහොම හරි මේක අනිවාර්යයෙන්ම කිරි දෙන අම්මලා සහ ඔය ප්‍රෙග්නන්ට් අම්මලා ගන්න එපා කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම එහෙම ගන්න එපා කියලා තමයි තියෙන්නේ.
මේක කොහොමටවත් මේක තියලා තියන්න එපා අවුවෙන් කියලා කියනවා. ඔය සාමාන්‍ය ක්‍රීම් වල කියනවා වගේම ඔය සාමාන්‍ය ක්‍රීම් එකක් ගන්නකොට ડોක්ටර්ලා දෙන ඇඩ්වයිස් ක්‍රීම් වල තියෙන ඇඩ්වයිස් අනුව ඒ වගේම සාමාන්‍ය එකක් තමයි මේ ඩික්ලෝජන් 1% ජෙල් එකේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේක ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝගේ මසල් පේන් එකක් තියෙනවා, ජොයින්ට් පේන් එකක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට බෙහෙත් ගන්නත් නිකන් අමාරුයි. කියන්නේ ડોක්ටර් කෙනෙක් ගාවට යන්නත් බැයි නා. නිකමට ඕගොල්ලෝ ෆාමසියෙන් අහලා බලන්න මේ ඩික්ලෝජන් ක්‍රීම් එක ජෙල් එක පොඩ්ඩක් දෙන්නකෝ කියලා ඔයගොල්ලන්ට ෆාමසි සියවුලක් නැතුව දෙනවනම් ඔයගොල්ලෝ මේක අරගෙන ගාලා බලන්න. ඇත්තමයි මගේ රිවිව් එකයි මම කියන්නේ මට හොඳ වුණ නිසායි කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හොඳ වෙනවා.